හොඳයි. දැන් මේ HTML ප්‍රොජෙක්ට් එක අපි පටන් ගන්න යන්නේ කරන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලම දැන් මේකේ මේ පියවරෙන් පියවර කරන්න මේ පිළිවෙලටම කරගෙන යන්. ඉස්සෙල්ලම මම කරන්නේ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්නවා. මම මේකට දානවා clothing store කියලා. C underscore store කියලා ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරගෙන මගේ මේ වෙබ්සයිට් එකට අදාළ රූප දාගන්න මම වෙනම image ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. මෙතනින් new ගිහිල්ලා ෆෝල්ඩර් ගිහිල්ලා මම img කියලා මේ ෆෝල්ඩර් එක නම් කරගන්නවා. right. ඔන්න මූලිකව පළවෙනියටම කරන දේ. ඊට පස්සේ අපි ස්ට්‍රක්චර් එකක් ගැන හිතාගෙන ඉන්නවනේ. ඒ ස්ට්‍රක්චර් එකට අනුව අපි වැඩ පටන් ගන්න තමයි යන්නේ. right. ඊට පස්සේ මම මෙතනින් start එකට ගිහිල්ලා notepad තෝරගන්නවා. මොකද මම කෝඩින් කරන්නේ මේ notepad එක පාවිච්චි කරලා නිසා. right. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ මේකේ තියෙනවා අපිට pages පහක් හදන්න තියෙනවා. home එක, men's, women's, kids, contact us කියලා. ඒවට අදාළව HTML ෆයිල් ටික හදා ගන්නවම මුකුත් විස්තරයක් නොදා මම ඉස්සෙල්ලම පළවෙනි ෆයිල් එක සේව් කරගන්නවා desktop එකේ clothing store මම මෙතන පළවෙනි ෆයිල් එක සේව් කරගන්නවා home කියලා home page එක home.html මෙතන අනිවාර්යෙන් all file කියන එක select කරලා save as type එකේ all file දාලා දෙන්න. ඔන්න මම පළවෙනි web page එක හදාගත්තා. මම තව අලුතෙන් tab එකක් open කරගෙන මම ඒක හදා ගන්නවා. save ගිහිල්ලා මෙතනින් all file ගියා. ඒක මම දා ගන්නවා men's කියලා. men.html දෙවෙනි එක. මම තව එකක් ඕපන් කරගන්නවා new tab එකක්. මම මේක save කරගන්නවා. women කියලා. ඒ කියන්නේ කාන්තා ඇඳුම් වලට html මෙතන all files දීලා මම ඒකත් save කරගන්නවා. දැන් අපි web pages 3ක් හදලා ඉවරයි. ඊට පස්සේ ඊළඟ web page එක හදා ගන්නවා. save new tab එකක් open කරගෙන file save මෙතනින් all file select කරා kids කියලා .html ඒකත් save කරගන්නවා. මම තව ෆයිල් එකක් හදා ගන්නවා. file save ගියා. මෙතනින් all file select කරා. contact.html කියලා. right. මම මේ pages පහ හදාගත්ත ඉස්සෙල්ලම අපි home page එකත් එක්ක මේ pages පහ link කරන්න අවශ්‍ය වෙන නිසා. හරිද? දැන් ඊට පස්සේ මම කරන්නේ මේ අනිත් tabs ටික close කරලා home කියන එක තියා ගන්නවා. දැන් අපි කෝඩින් කරන්න පටන් ගන්නවා.
අපි පළවෙනි ටැග් එක අනිවාර්යෙන් අපි දාන්නේ මොකක්ද කියලා හඳුන්වන්න දාන ටැග් එක html. මම ඒ ටැග් එක ක්ලෝස් කරගන්නවා. මොකද පස්සේ මට අමතක වෙන්න පුළුවන් නිසා html කියලා. ඊට පස්සේ අපි දන්නවා html ෆයිල් එක ඊළඟට තියෙන්නේ අපි head එක. ඒ කියන්නේ head tag එක open කරලා head කොටසත් හදා ගන්නවා. මේ මම කරන විදිය ඕනනම් මෙහෙමත් නැතුව කරන්නත් පුළුවන්. අපි මේ head කියන කොටස ඇතුලේ තමයි මේකට අදාළ metadatas, ඒ කියන්නේ title, metadatas වගේ දේවල් දාන්නේ. ඒ කියන්නේ ඔළුව මොකද්ද කරන්නේ කියන එක දාන්නේ. ඊට පස්සේ අපි ඊළඟ tag එක වෙන්නේ body tag එක. අපි body tag එකත් දාලා අපිට බාහිරෙන් පේන එළියට පේන දේවල් ටික තියෙන්නේ මේ body tag එක ඇතුලේ. ඔන්න ඔය විදිහේ ස්ට්‍රක්චර් එකක් තමයි හැදෙන්නේ. ඊට පස්සේ ඊළඟට අපි කරන්නේ අපි මේකට ටයිටල් එකක් දෙන්න ඕන. ටයිටල් එක දෙන්නේ අනිවාර්යෙන් header tag එක ඇතුලේ. හරිද? අපි HTML ෆයිල් එකක් අරද්දී මේක පොඩ්ඩක් ලස්සනට තියෙන්න ඕනේ කෝඩ්ස් කරද්දී. අපි ටැබ් එකක් තියලා මේ පැත්තට පොඩ්ඩක් අරගෙන කරමු ලස්සනට වැඩි කෙරෙන්න. පළවෙනි head එක ඇතුලේ තියෙන පළවෙනි අපිට දාන්න ඕන ටයිටල් එක. මේ clothing අපේ shop එකේ web page එකේ open වුණා උඩම පෙන්නන නම අපි දාන්නේ. ඔන්න මම open කර ගන්නවා title tag එක. ඒක close කර ගන්නවා. මන් දානවා මේකට මොකද්ද දාන්නේ? මන්දෝදරි. fashion කියලා. මන්දෝදරි fashion. right. අපි ගිහිල්ලා බලමු. මේක save කරලා අපි ගිහිල්ලා බලමු. අපි හදන්නේ home page එක නිසා අපි home page එක open කරා. මෙන්න මෙතන title එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඒක ඒ වැඩේ හරි. ඊළඟට අපි යනවා. දැන් මේක හරිනේ. ඊට පස්සේ අපි දැන් body එකේ වැඩ ටික පටන් ගන්නවා කරන්න. හරිද? body එකට ගිහිල්ලා ඊට පස්සේ අපි දානවා මේකේ උඩම එන්න ඕන මොකද්ද කියන එක. හරිද? එතකොට උඩ කොටසට ඒ කියන්නේ මේකේ උඩ කෑල්ලට මම ටැග් කරනවා පළවෙනියටම h1 ටැග් එකක් දාලා මෙතනට දානවා අපේ shop එකේ නම මන්දෝදරි fashion. හරිද? ඔන්න දැන් ඒ ටික ඉවරයි. ඊට පස්සේ අපිට දාන්න ඕන එක line එකකට එන විදිහට අපේ pages වලට, ඒ කියන්නේ අපේ web එක බලන්න එන කෙනාට men's ඇඳුම්, ladies, kids, එතකොට contact us වගේ පොඩි menu එකක්. ඒක ක්ලික් කරාට පස්සේ අර page එක open වෙන විදිහට. කොහොමද ඒක කරන්නේ? අපි ඒ වගේ දෙයක් navigate වෙන දෙයක් නාද්දී අපි පාවිච්චි කරනවා nav කියන tag එක. ඒ කියන්නේ තවත් තැනකට යන links වගේ දේවල් දාද්දී අපි දාන්නේ nav කියන tag එක. මම ඔන්න tag එක open කරා. tag එක close කරගන්නවා. nav කියන tag එක. මම මේක පොඩ්ඩක් ගන්නවා tab එකක් ගහලා ඉස්සරහට. right. ඊට පස්සේ මේ nav tag එක ඇතුලේ තමයි අපි දාන්නේ අපේ links ටික. right.
ඔන්න දානවා. අපි link එකක් දාන්නේ කොහොමද කියලා බලමු. link එකක් දාද්දී පාවිච්චි කරන tag එක තමයි ඒ tag එක. ඊට පස්සේ අපි දානවා hyper එකක් ඉඳලා href කියන command එක දෙනවා. නැත්නම් අපි href කියන එක දාලා සමානයි මොකද්ද? දැන් අපි අපේ එක ෆෝල්ඩර් එක ඇතුලෙන් මේක හදන හින්දා අපිට මේ ෆයිල් එකේ නම දුන්නාම ඇති. මොකද්ද? පළවෙනි එක තමයි අපේ home.html ෆයිල් එක. හරිද? මෙතෙන්දී මේක එන්න ඕන semicolons යටතේ double inverted comma වලින්. ඊට පස්සේ මේ a tag එක එතනින් වහනවා. ඊට පස්සේ අපි දානවා මේකට එන්න ඕන නම home. මොකද්ද display කරන්න ඕන මොකක් හරිද? මම තව චුට්ටකින් පැහැදිලි කරන්න. මම ඊට පස්සේ a tag එක වහනවා. අපි tag එක කියවන්න පුරුදු වෙන්න ඕනේ. home කියන එක ක්ලික් කරාට පස්සේ a half මේ link එකට මොකද්ද home.html කියන page එක open වෙන්න ඕනි කියන command එක තමයි මේ අපි දෙන්නේ අපේ page එකට. අපි ඔය විදිහට අනිත් ඒවාටත් දාගමු. සමානයි අපි හදපු ඊළඟ page එක. මොකද්ද? දැන් මතක නෑනේ. කොහොමද අකුරු ටික හරියට දෙන්න ඕනේ. මම මෙතනට ගිහිල්ලා මම ලේසි එකක් කියන්න. අපි ඊළඟ women දාමුකෝ. වැඩිපුරම මේගොල්ලෝ නෙඳුම් ගන්න යන්නේ. women select කරා. මේකේ rename එකට ගියා. එහෙම නැත්නම් මෙතනින් rename වලට ගියා. මෙන්න මේ select වෙච්ච එක copy කරගන්නවා. HTML නැතුව. මේක මෙතනට ආවා. control V ගැහුවා. .html වැහුවා. මෙතන තියෙන්නේ women. close කරනවා tag a tag එක. right. ඊළඟ එක href සමානයි ඊළඟ tag එක මොකද්ද? ඊළඟට දාමු අපි mens. මෙතනට ගියා rename ගියා copy කරා මෙතනට ආවා control V ගැහුවා html කියලා දැම්ම tag එක close කරා mens apostrophe s ඒ tag එක close කරා women's. ඊට පස්සේ මම එකම එන හින්දා මම මෙතනින් මේ copy එකක් දාගන්න වීඩියෝ එක දිග වෙන හින්දා මෙතනට දානවා men's කියන එක වෙනුවට. ඊට පස්සේ මෙතනින් බැලුවා මොකද්ද kids rename ගියා මේක copy එකක් දාගත්තා. මොකද අකුරු copy එකක් දාගන්න එකේ වාසිය තමයි අකුරු එකක් හරි වෙනස් වුණොත් මේක open වෙන්නේ නැහැ. මෙතනින් මම දානවා kids කියලා. ඒ විදිහට මෙතනට ගියා ගත්තා. ඊළඟ page එක අපේ contact page එක rename කරා control C ගහලා copy එකක් දාගත්තා. contacts right. ඔන්න අපි මේ ටික හදලා ඉවරයි. දැන් ඊළඟට අපි බලමු මේක සේව් කරලා. right.
මෙන්න මේ විදිහට මේව ටික ඇවිල්ලා තියෙනවා. දැන් මේ women's කියන එකට ගියාම men's ගියාම මේ men's page එක තමයි open වෙන්නේ. kids වලට ගියාම kids page එක තමයි open වෙන්නේ. contacts වලට ගියාම contacts page එක තමයි open වෙන්නේ. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් contacts වලට ගියාම මේක ඇවිල්ලා නැහැ. බලමු මොකද්ද වෙලා තියෙන issue එක කියලා. මොකද්ද මෙතන K අකුරක් වැදිලා තියෙනවා. අන්න ඒ වගේ අකුරක් හරි වෙනස් වුණොත් මේක open වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේක case sensitive language එකක්. ඒ කියන්නේ අකුරු එක්ක සංවේදී language එකක්. දැන් දැක්කද contacts කියන එකට යනවා right. දැන් අපේ web page එක තියෙන්නේ මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මට ඕනි මන්දෝදරී කියන එකට යටින් ඉරක්. මම HR කියලා දාලා ඉරක් දාගන්නවා. හරිද? ඊට පස්සේ මේ links ටිකට නෙවි එකට යටිනුත් මට ඉරක් ගහ ගන්න ඕනේ. එතකොට නිකන් කොටුවක් ඇතුලේ වගේ නෙපෙන්නේ අපිට. එතකොට look එකක් එනවනේ අපේ වෙබ්සයිට් එකට. ඒකින්ද අපි මම මෙතන HR tag එකක් මෙතනත් දාගන්නවා. හරිද? අපි බලමු save කරලා කොහොමද එතකොට තියෙන්නේ site එක කියලා. දැන් ඔන්න ලස්සනක් ඇවිල්ලා තියෙනවනේ මේකට. මන්දෝදරී fashion, home, women's, men's, kids, contacts. හරිද? හරි. ඊළඟට දැන් අපි මේ page එක බැලුවම මෙන්න මේ ටික ඔක්කොම එක ගොඩේ වගේනේ තියෙන්නේ. නේද? අන්න ඒක අපි වෙනස් කරගන්න අපි දානවා මෙතනට අපි ඉගෙන ගත්ත NBSP tag එක. @NBSP දෙක ගානේ මම දානවා. මම මේක ටයිප් කරන්නේ මම මෙතනින් කොපි කරනවා මෙතනටත් දානවා. අපි එන්නේ NBSP කියලා ගත්තේ අපේ අර tag එක අපි ඉගෙන ගත්තා. මේ NBSP දැම්මම ස්පේස් එකක් එනවා කියලා මම මේක සේව් කරලා අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. දැන් මේ අතර ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඔන්න එතකොට පොඩි ලස්සනක් වෙනසක් තියෙනවා. නැත්නම් ඉස්සෙල්ලා තිබ්බේ මේ ඔක්කොම එක ගොඩේ තිබ්බේ. right. දැන් අපේ කෝඩ් එකේ කොටස් දෙකක් ඉවර කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි මේකට පොඩි විස්තරයක් උයි වෙල්කම් කරන්නත් එපා. අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ මම මෙතනින් දානවා H2 tag එකක් දාලා මම H2 tag එක close කරගන්නවා මේ විදිහට. මෙතනින් දානවා welcome to our store. Welcome to Mandodari කියලා දාමු. Welcome to Mandodari fashion. හරිද? Welcome to Mandodari fashion. හරි. ඊට පස්සේ මම පොඩි පැරග්‍රාෆ් එකක් ලියනවා මේ shop එක සම්බන්ධව මොනවද තියෙන්නේ කියලා අපි පොඩක් කියන්න එපා අපේන web viewers ලට. අපි ගාව මෙන්න මේවා තමයි තියෙන්නේ, මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා.
ඒක නිසා මම මෙතනට දානවා find the best unique and latest clothing trends trends for you and your lovers. ඔයාටයි ඔයාගේ ආදරය කරන කට්ටියටයි කියලා දානවා. right. අපි මේක සේව් කරලා බලමු. control S ගහලා මේ විදිහට එනවා. right. ඊට පස්සේ මට පුළුවන් මේක වෙනස් කරන්න මෙන්න මේ විදිහට අපිට පාටක් දාලා දැන් මේ ඔක්කොම එක වගේනේ තියෙන්නේ අපිට කලර් එකක් එහෙම ඇඩ් කරලා හදලා ගන්න ඕනි බලමු අපි ඒක කොහොමද තව ටිකක් මේ පේජ් එක ලස්සන කරන්න කියලා right අපි ඊළඟට බලමු දැන් මට ඕන වෙල්කම් කියන එකට වෙල්කම් ටු මන්දෝදරි කියන එකට කලර් එකක් දෙන්න මම අපි දන්නවා අපි කලර් එකක් දෙනවා නම් පාවිච්චි කරන්නේ ෆොන්ට් කියන ටැග් එක ඊට පස්සේ මම කලර් සමානයි රෙඩ් කියලා දෙනවා ඊට පස්සේ මම මෙතනින් මේක වහලා දානවා red කියලා sorry font කියලා right අපි save කරලා බලමු වෙනසක් වී ඇද්ද කියලා ඔව් welcome to මන්දෝදරි fashion ඔන්න වෙනස් වෙලා තියෙනවා ඊට පස්සේ we find the best unique අපි paragraph එකත් අපි වෙනස් කරමු මම මේකට දෙනවා green වගේ color එකක් font කියලා tag එක open කරා color green color සමානයි apostrophes color green මේක ක්ලෝස් කරගන්නවා ෆොන්ට් ටැග් එක ඊට පස්සේ මම මේක ඉටැලික් කරලා ගන්නවා එතකොට අමුතු ලස්සනක් තියෙනවා අපි දන්නවා ටැග් එක I ඉටැලික් කරන්න මෙතනින් මම I ටැග් එකත් ක්ලෝස් කරගන්නවා right oh right මම සේව් කරා පොඩි එලිගන් ලුක් එකක් ආව නේද ඊට පස්සේ ඔය දෙක ඔය ටික කරලා ඉවර වුණාට පස්සේ ඔය ටික කරලා ඉවරුනට පස්සේ අපිට දාන්න වෙනවා ඉමේජ් එකක්. ඔය ටික කරලා ඉවරුනට පස්සේ ඊළඟට page එකට මට ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕන. මේකත් ටැබ් එකක් ගහලා ගන්නවා. right අපි ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කොහොමද?
අපි image එකක් add කරගන්න පාවිච්චි කරන tag එක තමයි img කියන tag එක. හරිද? ඊට පස්සේ අපි දානවා src. හරිද? සමානයි image එක තියෙන location එක. හොඳද? දැන් අපි ගාව image එකක් තම හොයාගත්තේ නෑනේ. අපි කොහොමද ඒක කරන්නේ? මම මෙතනින් web browser එකට ගිහිල්ලා දානවා type කරනවා clothing store banner. ඔන්න තියෙනවා banners. මම මෙතනින් එකක් select කරගන්නවා. මම මේක select කරගන්නවා. මෙතෙන්දී මේ size එක පොඩ්ඩක් බලන්න වගේ web page එකට ගැලපෙනවද කියලා. එහෙම නැත්නම් මේක download කරගෙන resize කරලා ගන්නත් පුළුවන්. ඉතින් මම මේකම ගන්නම්. මේක save කරනවා. image save as ගිහිල්ලා අපි desktop එකේ අර හදාගත්ත folder එකේ clothing store එකේ අපි image save කරන්න img කියන folder එක හදාගත්තා. මේකේ දානවා මොකද්ද දාන්නේ අපි මේකට home underscore ඕන නමකින් දාන්න පුළුවන්. හරිද? underscore banner. right. ඔන්න මම මේක save කරා. ෆයිල් එක මෙතනින් download වුණා. අපි ගිහිල්ලා බලමු මේ folder එකේ img එක ඇතුලේ මෙන්න අපේ ෆයිල් එක තියෙනවා. හරිද? ඊට පස්සේ හරි. දැන් අපි image එකක් දාන්නනේ යන්නේ. අපි tag එක ලියන්නේ img image src කියලා දාලා අපේ image එක තියෙන location එක අපි දෙන්න ඕන. හරිද? මෙතනදී වැරදින්නේ නැති දේශිම ක්‍රමේ තමයි ඔයාගේ image එක තියෙන තැනට ගිහිල්ලා මේ image එකට right click කරන්න. right click කරලා බලන්න මෙතන තියෙනවා copy as path කියලා option එකක්. එහෙම නැත්නම් control එකයි shift එකයි c එකයි. මේ copy as path කියන එකෙන් copy කරගෙන ඇවිල්ලා අපේ code එකේ මෙන්න මෙතනට ඔයා paste කරන්න. හරිද? ඊට පස්සේ මේ image එක internet වල ප්‍රශ්නයක් වෙලා හරි පේන්නේ නැත්නම් එන view එකට බලා ගන්න ඕනේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා හරි දැනගන්න අපි දානවා alt alternative කියන එකට සමානයි මේක text එකක් විදිහට තමයි ඊට පස්සේ පෙන්වන්නේ මොකද්ද clothing store banner clothing banner ඔන්න අපි ඊළඟට මේක වහලා දානවා හරිද අපිට අපි මේක වහලා දාමුකෝ right මේක save කරා අපි ගිහිල්ලා බලමු ඇවිල්ලාද කියලා banner එක ඔන්න banner එක ඇවිල්ලා හරිද ඊට පස්සේ අපිට ඕන නම් මේකේ ප්‍රමාණය කියන්නේ පළල වැඩි කරගන්න උස වැඩි කරගන්න ඕන නම් අපිට මෙතනින් මේ image tag එක ඇතුළෙම කරගන්න පුළුවන් මට මෙතන ඕන පළල වැඩි කරගන්න command එක width සමානයි කොච්චරකින්ද මම 600ක් දීලා බලමුකෝ සේව් කරා ඔන්න තියෙන ගාන 600ක් කියන්නේ පොඩි වෙනවා
මට ඕන මේක තව ටිකක් ලොකු කරගන්න. මම දෙනවා 1200ක් විතර දීලා බලමු. දැක්කද බැන එක ලොකු වුණා. ඒ විදිහට අපිට බැන එකේ ප්‍රමාණය මේව කරගන්න පුළුවන්. අපිට ෆුල් පේජ් ගන්න ඕනේ කියමුකෝ. මම දෙනවා 1920ක්. සාමාන්‍ය වෙබ් පේජ් එක තියෙන පික්සල් ප්‍රමාණය. රිෆ්‍රෙෂ් කරලා බලමු. දැක්කද? ෆුල් පේජ් එකක් විදිහටම මේ බැනර් එක ආවා. ඔන්න අපේ ෆස්ට් පේජ් එකේ 90ක් විතර වැඩි ඉවරයි. ඊට පස්සේ තව මට ඕනි වෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපි වෙබ්සයිට් වල දැකලා තියෙනවා අර යටින් යන මොනවා හරි ඔෆර්ස් දෙනවා නම් අපි කස්ටමර්ව තියාගන්න යටින් හෝ උඩින් හෝ යනවා. ඉතින් අන්න ඒක මම මේකට යටට ඇඩ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. right body එක ඇතුලේ හරි මම මේ යටින් එක දාගන්න තමයි බැලුවේ. මොකද්ද අපි ඉගෙන ගත්ත ටැග් එක? මෙන්න මේ ටැග් එක MAR QUEE මතක ඇතිනේ. අන්න ඒ ටැග් එක අපි පාවිච්චි කරනවා MAR QUEE. මේක ක්ලෝස් කරනවා. හරිද? මම මෙතනට දානවා for offers. right මොනවාද offers? for women. buy one get one free for selective items. හරිද? ඊට පස්සේ දානවා for men's and kids. %40 off men's and kids. Yes. Kids cloth. men's items කියලා දාමු. right අරගෙත් items දැම්මේ. හරි දැන් මේක සේව් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඔන්න යටින් ලස්සනට යනවා අර වෙබ්සයිට් එක වගේම මෙන්න මෙහිම දෙනවා කියලා. මේක දිගට දැම්මොත් තවත් ලස්සනයි. මම මේවට මේව දෙනවා කියලා දාන්න පුළුවන්. right එතකොට අපි පළවෙනි වෙබ් පේජ් එක දැන් අපි හෝම් පේජ් එක හදලා ඉවරයි. ඊළඟ ලෙසන් එකෙන් අපි අනිත් පේජස් ටික හදන්න යනවා.